ආයුබෝවන් සුබෝදෑසනක් හැමෝටම 2026 ජූලි මාසේ 14 වෙනිදාද ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එක බලලා ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අද මුදල් ලංකාවට යවන කෙනෙක් නම් කොහොමද විනාශ වෙන්නේ මිල ගණන්. ඩොලරයේ ගණන් මිල රුපියල් 331.776ක් හැටියට වාර්තා වෙනවා. විකුණුම් මිල රුපියල් 340.758යි. අද අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 337.742ක් හැටියට වාර්තා වෙනවා. කටාර් රියාල් එකක් රුපියල් 92.715ක් හැටියටත් ඒ වගේම ජෝර්දාන් දිනාර එකක් රුපියල් 475.777ක් හැටියට වාර්තා වෙනවා. ඒත් වගේම බහරේන් දිනාර එක රුපියල් 891ක් හැටියට වාර්තා වෙනවා. ඉතින් සෞදි රියාල් එකට අද රුපියල් 89.771ක මිලක් සටහන් වෙනවා. ඕමාන් රියාල් එක රුපියල් 872යි. දුබයි දිරහම් එකක් රුපියල් 91.798යි. කුවේට් දිනාර එක මිල කීයක් එළියට යනවද අද? අද රුපියල් 1074 සිට ඉහළට සටහන් වෙනවා. ඉතින් අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1090.730ක් හැටියට වාර්තා වෙනවා. ඉතින් අද දවසේදී සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 260.788යි. සයිප්‍රස් යුරෝ එකක් 384.715යි. ඒත් එක්කම මැලේසියානු රින්ගිට් එකක් රුපියල් 82.773යි. රුමේනියානු ලිව් එකක් රුපියල් 73.790යි. ජපාන් යෙන් එක මිල රුපියල් 2.707ක් හැටියටත් ඊශ්‍රායල් ශකල් එක අද රුපියල් 111.737ක් හැටියට වාර්තා වෙනවා. ඉතින් අදත් දෙනවා වුව සුපිරියටම හොඳම එකෙන් දෙනවා. ඉතින් මේ අඟහරුවාද කියන්නේ මෙහෙට ඉතින් වතුර එනවනේ. ඉතින් වතුර එනකොට වෙන්නේ රටේ දිගස්ස වටේම වතුර දාන්න ඕනේ. දන්නවද ඉතින් මේ නම් මේ කුරුල්ලොන්ට බොන්න මේ පුරවල තියලා තියෙන්නේ. කුරුල්ලොන්ට පූසොන්ට උන්ටත් තියෙන රස්නේ දැනෙන්න නැතිනේ නැද්ද පවුනේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අද මිල ගණන් වෙනස් වෙන්නේ. එහෙනම් පරිස්සමින් ඉන්න. ලංකාවට සල්ලි දානවා නම් පොඩ්ඩක් හොයලා බලලා හොඳ රේට් එකක් තියෙන බැංකුවකින් දාන්න. උත්සාහයි හැමෝටම.